කට්ටිය මොකද වෙන්නේ? নমස්කාරය ඇහුවද? උදේ පාන්දර මේ උදේ පාන්දර කියන්න බෑ ඔෆිස් එකට ඇවිල්ලා YouTube එක පැත්තට ගියාම මේ තමයි নমස්කාර කියන රැප් එක සෙට් උනේ. සින්දුව එහෙම නැත්නම් රැප් එක ලියලා තියෙන්නේ අත්තිඩියේ පුඤ්ඤරතන කියන හාමුදුරුවෝ. එතකොට රැප් එක කියන්නේ අපි හැමෝම දන්න බිග් ඩොගි එක්ක රමියා. ඉතින් මේක මේ බුදු ගුණ සහ පන්සල ගැන ලියවිච්ච සින්දුවක්. මාර්ම වෙනස් වයිබ් එකක් තියෙන්නේ. කියන්න ඕන ටික හරියටම කියලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒකේ ලිරික්ස් ගත්තම මරු හාමුදුරුවෝ next level ලිරික්ස් ටිකක් රැප් එකට ලියලා තියෙනවා. සින්දුව ඒ වගේම තමයි මියුසික් වීඩියෝ පැත්තෙන් ගත්තාම කලර්ස් ෆ්‍රේමින් කතාව ගලාගෙන යන විදිහ ඔක්කොම සුපිරියර්ම තියෙනවා. ඉතින් මම කියන්නේ තමගොල්ලෝ নমස්කාරය ඇහුවේ නැත්නම් අහන්න. ඒ වගේම තව පුංචි දෙයක් කියන්න ඕනේ මේ කතාවට. මොකද මේ සින්දුවේ කියලා තියෙන දේ ගැනම අපි හැම වෙලාවකම දැන් මාත් උපතින් බෞද්ධයෙක්. එතකොට කතන්දරේ තියෙන අපි හැම වෙලාවකම බුද්ධ ආගමට එහෙම නැත්නම් බෞද්ධ දර්ශනයට නිගා කරන සිවුර දරාගෙන ඉන්න කට්ටිය ගැන Facebook එකේ එහෙම නැත්නම් අනිත් සෝෂල් මීඩියා වල හැම වෙලාවකම කියනවා. හැබැයි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. ගොඩක් දුෂ්කර පළාත්වල හාමුදුරුවරු ඉන්නවා. ඒ ගම බලාගෙන ගම් වලට සේවයක් කරගෙන ඒ ගම් වල ඉන්න මිනිස්සුන්ට ඒ බෞද්ධ දර්ශනය කියලා දෙමින් ඒ ජීවිත ගලාගෙන යන උදව් කරන හාමුදුරුවරු ලංකාවේ ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට Facebook නෑ, TikTok නෑ. ඉතින් ඒ කතාවල් අර කතාවල් වගේ හැම වෙලාවෙම එළියට එන්නේ නෑ, ට්‍රෙන්ඩින් වෙන්නේ නෑ, වෛරල් යන්නේ නෑ. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ සින්දුවේ ඒ කතාව හරිය ලස්සනට එහෙම නැත්නම් මේ රැප් එකේ ඒ කතාව හරිම ලස්සනට හාමුදුරුවෝ ලියලා තියෙනවා වගේම ඉතින් බිග් ඩොගි කියන්නේ මම ආසම රැපර් කෙනෙක්. එයාගේ ඩෙලිවරි එක මාර ක්ලීන් සහ ක්ලියර්. අහන් ඉන්න ඉතාලම ලේසි සහ තේරුම් ගන්න හරි ලේසි. සමහර රැප් දැන් එක ශාන්ත තියෙන රැප් වලත් ඉතින් මේකේ වචන ටිකත් හරියටම ඕන කෙනෙක්ට අහලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයා තාම নমස්කාරේ රැප් එක නැත්නම් මියුසික් වීඩියෝ එක සින්දුව ඇහුවේ නැත්නම් දැම්ම ගිහිල්ලා අහන්න. මම මුලින් දැම්ම යටින් thumbnail එක ආයේ මම මෙතනක් දාන්නම් thumbnail එක. ඉතින් YouTube එකට ගිහලා බලන්න. ඊටම ලස්සන වැඩක්, වෙනස් විදිය වැඩක්. ඒ වගේම සමාජයට කියන්න ඕන පණිවිඩේ හරි විදියටම කියපු වැඩක්.